ස්වාමින් වහන්සේ මැව් මේ අනර්ග දවසේ ස්වාමින් වහන්සේගේ වචනේ ගීතාවලිය 23 කියනවා පළවෙනි පදය. ස්වාමින් වහන්සේ මාගේ ඉන්දිරාය මට හිඟයක් නොවන්නේය. ඊටමත් අලංකාර පොරොන්දුවක් මේ දවස මට කිසි හිඟයක් නොවන්නේය. උන්වහන්සේ මාගේ ඉන්දිරාණෝය. ස්තුතියි. අපි උන්වහන්සේට මේ ලස්සන උදෑසන හිමිදිරි උදෑසන අපි ප්‍රශංසා නමස්කාර කරන්ට යනවා මහගෙදර සියලු දෙනා ඊටමත් ආදරෙන් අපි පිළිගන්නවා. ඒ වගේම 2026 අද ජනවාරි 2 වෙනි දවස. ඉතින් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ගීතාවලිය 94 කියනවා අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වෙන පිණිස උදය කාලයේ ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙව්ව මැනව. ආමෙන්. උන්වහන්සේගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙව්ව මැනව. උදයෙන් උදය උන්වහන්සේට කියමු අපේ සිත් අලුත් කරන්න කියලා අපි උන්වහන්සේට කියමු. ඒ අලුත් සිතින් උන්වහන්සේට අපි හොසන්නා කියමු. අපි සියලු දෙනාම උන්වහන්සේව නම දීන්ට යනවා මේ උදෑසන. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි අපේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ස්තුති මගේ ප්‍රාර්ථනය අපි ඔබට ස්තුති කරනවා ප්‍රශංසා වේවා. හලෙලූයා. උදයෙන් උදය මගේ සිත අලකරයි සවිද ඒ අලසිති ඔසන්නා කියා නමතිනි සමිතුගේ දෙපා උදයෙන් උදය මගේ සිත අපගේ ජීවිතයේ සියලු දවස්වල අප අනුවෙන්නේ උන්වහන්සේගේ වචනයෙන් කිව්වේ අපි සදාකාලම
ස්වාමීන්ගේ ගෘහේ වාසය කරන්නේ. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ මේ දවසේ ඔබගේ ගෘහේ රැඳෙන්න දුන්නා වූ කරුණාව නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි. සදාකාලම ඔබ වහන්සේගේ සැපේම ඔබ වහන්සේගේ රැකවරණය තුළ අපට ජීවත් වෙන ඔබ වහන්සේ දීලා තිබෙන අනුග්‍රහය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්තුති මගේ යේසුනි ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා. වර්ණනා කරමු මේ උදෑසන අපේ ඉන්න ස්ථානයේට අපේ දැත් අපි ඔසමින් අපේ උන්වහන්සේට පාස අපේ උන්වහන්සේගේ නාමය උසවමු. හලෙලූයා. අපි ඔබ උපස්ථිතව ස්වාමිනී අපි ඔබගේ නාමයට ස්තුති කරනවා ප්‍රශංසා කරන මේ නිමිති උදෑසන ඔබගේ නාමයට සිළු ගෞරවය මහිමය දෙනවා ස්වාමිනී. ස්තුති වේවා ස්වාමිනී. සිළු ගෞරවය මහිමය සදාකාලට ඔබ වහන්සේටම පමණයි. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද උන්වහන්සේගේ පාමුල? හලෙලූයා. අපි හැමෝම ප්‍රීතියෙන් උන්වහන්සේ අපිට අලුත් අවුරුද්දක් දීලා තියෙනවා. ඉතින් මේ මොහොතේ අපි උන්වහන්සේගේ පාමුල අපි සුදාපනහන්සේට කියමු. උන්වහන්සේගේ බලයෙන් අප පුරවන්න කියලා. වසුනානන්ද උන්වහන්සේ ඔබ තුල ඉන්න තැනන් වහන්සේ ඒ ක්‍රියාපොතේ 1:8 කියන නමුත් සුද්ධමන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නුය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදාවේද සමානයේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝයයි කිව්වේය. ආමෙන්. ඉතින් අපි උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ උන්වහන්සේ අපිට දී තිබෙන පොරොන්දුවක්. හලෙලූයා. හලෙලූයා. ප්‍රීතිය උන්වහන්සේගේ නාමයෙන් අපි ඔසවමි. සුදන්න වහන්සේට කියමු. එදා පෙන්තකොස්තදා වගේ ඒ බලෙන් අප පුරවන්න කියලා. ආමෙන්. හලෙලූයා.
හැම කෙනෙක්ම වේදාපවඩ බාර වෙනවා ස්වාමිනේ. හලෙලූයා. උන්වහන්සේගේ ගෘහයේ සිටීම කතරම් ප්‍රියකරද. ආමෙන් හලෙලූයා. ප්‍රීතියෙන් ඉන්නේ උන්වහන්සේගේ පාමුල. උන්වහන්සේගේ කරුණාව සිහි කරන විට අපේ මොහේ ප්‍රශංසාව උන්වහන්සේට ලැබෙට යන. හලෙලූයා. ස්තුති වේවා. ස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියන විට මහත් ප්‍රීතියෙන් පිපිල ගියා. ස්වාමීන්ගේ කරුණාව සිහි කරන විට අප ප්‍රශංසාවට නැගුණා. ස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියන විට මහත් ප්‍රීතියෙන් පිපිල ගියා. ස්වාමීන්ගේ කරුණාව සිහි කරන විට අප ප්‍රශංසාවට නැගුණා. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමීන් හට පැසසුම් දෙමි. එතුම් කල සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමීන් හට පැසසුම් දෙමි. එතුම් කල සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. ස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියන විට මහත් ප්‍රීතියෙන් පිපිල ගියා. ස්වාමීන්ගේ කරුණාව සිහි කරන විට අප ප්‍රශංසාවට නැගුණා. ඔව් ස්වාමිනේ, අපි ඔබ වහන්සේට ස්තුති කරන වහන්සේගේ පාමුල සිටිමින් ඔබගේ නාමයට අපි ගෞරව දෙනවා ස්වාමිනේ. හලෙලූයා. ස්තුති ස්වාමිනේ. ඉතුරුවෝ අපි මල් වාගේ එක් වෙලා එක දරු ගැලසේ ගියෙකුගේ සෙනෙහස ලබා අතකින ප්‍රීති වෙමු. මුලා වෙලා සැප සිටියදා සමිඳුන් අප එකතු කළා මිතුරනේ සමිඳුන්ගේ ප්‍රේමට ඇතුළෙමු. ඉතුරුවෝ අපි මල් වාගේ එක් වෙලා එක දරු ගැලසේ ගියෙකුගේ සෙනෙහස ලබා අතකින ප්‍රීති වෙමු. සමිඳුනේ ඔබ පැමිණියදා මා දෙසට යොමු වුණදා මිතුරනේ සමිඳුන්ගේ ප්‍රේමට ඇතුළෙමු. ස්වාමිනේ, ඔබ වහන්සේගේ වචනේ කිව්වා ස්වාමිනේ ගලාත් 26 කියනවා. මක්නිසාද ඔබ රාසියාන ක්‍රිස්තුස් වහන්සේ තුල අදහිල්ල කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඉතින් මහගෙදර සියලු දෙනා අපි එකතුව උන්වහන්සේගේ පාමුල සිටින අපි ප්‍රීතියෙන් අපි ප්‍රේමයෙන් අපි එක්ව වැඩමින් උන්වහන්සේගේ මෙහි අපි යෙදුණු. ආමෙන්. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ඔබට ගෞරව දෙනවා ස්වාමිනේ. ඔබගේ නාමය උතුම්ය. ඔබගේ නාමය උසස්ය. හලෙලූයා. ස්තුති උන්වහන්සේ. අපව කවදාකවත් අතාරින්නේ නැහැ. උන්වහන්සේ අපිට ප්‍රේම කරන තැනන් වහන්සේ අපි උන්වහන්සේට තවදුරටත් අපි ස්තුති කරමු. කවුරුත් අපව අත්හැරියත් කවුරුත් අපිව පිළිකුල් කරත් උන්වහන්සේ අපව කවදාකවත් අත්හැරියේ නැහැ. පීඩාවෙන් ඔබත් මම පිය කල උන්වහන්සේ අප සමග සිටි අසාවිනේ සිටිය කල උන්වහන්සේ අපිට සැපේ වුණාසේ ජීවවා ජයරේ අපිට සපේන තැනන් වහන්සේ කවුරුත් අපිට හිටියේ නැහැ. ඒ යේසුස් වහන්සේ පමණ අපිට හිටියේ. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. මාගේ සිත සමිඳුන් පසසන්න අද පසලෙන්ම ඒ නාමය පසසන්නේමි. මාගේ
ගත එතුමාට ස්තුති දෙන්න සියලු මගේ පාප සැමසෝදා ප්‍රේම කළ නිසා කවුරුත් මාත් හැරියා කවුරුත් පිළිගත් කෙරුවා ඔබ නම් නෑ යේසුනි මාත් හැරියේ පීඩාවෙන් මා සිටියා සාගින්නෙන් මා දෙවුණා කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ මාගේ නෙත සමිඳුන් දැක ගන්න මුළු හදවතින්ම ඔබට පමණක් ප්‍රේම කරන්නෙමි මාගේ මුව සමිඳුන් ගැන කියන්නට ඔබේ දරුවන්ට ඔබේ ප්‍රේමය ගැන කියන්නෙමි කවුරුත් මාත් හැරියා කවුරුත් පිළිගත් කෙරුවා ඔබ නම් නෑ යේසුනි මාත් හැරියේ පීඩාවෙන් මා සිටියා සාගින්නෙන් මා දෙවුණා කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ මාගේ හද ඔබ වෙනුවෙන් සිටින්නට මගේ ජීවිතයම ඔබ වෙනුවෙන් සැප කරන්නෙමි මාගේ කය ඔබ ළඟ නවතින්නට මුළු ජීවිතේම ඔබේ නාමය ඔසවන්නෙමි කවුරුත් මාත් හැරියා කවුරුත් පිළිගත් කෙරුවා ඔබ නම් නෑ යේසුනි මාත් හැරියේ පීඩාවෙන් මා සිටියා සාගින්නෙන් මා දෙවුණා කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ කවුරුත් නෑ ප්‍රේම කළේ කවුරුත් නෑ ප්‍රේම කළේ ස්වාමිනී ඔබ වහන්සේ පමණයි අපිට ඉන්නේ යේසුනි කවුරුත් අපව හැරියා ඔබ වහන්සේ අපව හැරියේ නෑ ඔබ වහන්සේ අප ළඟින්ම අපේ ඉෂ්ටට වඩා ඔබ වහන්සේ අප ළඟින් සිටියා අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී මේ උදෑසන හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ඔබ වහන්සේට ඔබට ගෞරව දෙනවා ස්වාමිනී හලෙලූයා ස්තුති මගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව දෙනවා ස්වාමිනී හලෙලූයා ස්තුති මගේ පියාණෙනි ස්වාමිනී ඔබ වහන්සේට ආදරේ ස්වාමිනී හැම දෙයකටත් වඩා ඔබ වහන්සේ මගේ දිව්‍ය පුරා ඔබ මා රැකගත්තා වූ තැනන් වහන්සේ හලෙලූයා ස්තුති ස්වාමිනී මාදරේ ඔබ ප්‍රේමය වෙනුවෙන් සෑම දිනේ ඔබේ හස්තය වැසෙමින් ඉමිදිරි උදයේ සෑම නිදනා වේලේ ගුණ ගයන්නෙමි මා ඔබගේ සැමදා දිව්‍ය පුරා ඔබ මාර්ග ගනිමින් දිව්‍ය පුරා මට යහපත් වූයේ ඔබයි මගන්නා සෑම සුසුමක් වෙනුවෙන් ගුණ ගයන්නෙමි මා ඔබගේ සැමදා ඔබේ හදින් එනිජාලාදුරෙන් මරගෙන ගියේ ඔබ මහා සමීපයෙන් ඔබ මා ප්‍රිය වන්නේ අසබද වන්නේ දිවි ගෙවන්නෙමි ඔබ ගුණයෙන්
සෑම සුසුමක් වෙනුවෙන් මම ඔබ වහන්සේට ගුණ ගායනා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ප්‍රශංසා කරනවා මේ 2026 ඔබ වහන්සේගේ නාමයට සිරු ගෞරවය දෙනවා ඔබ වහන්සේගේ පාමුල සිටමින් ඔබ වහන්සේගේ මූල සොයමින් ස්වාමිනී අපි ඉදිරියට යනවා ස්වාමිනී අපි ඔබට කැප වෙනවා හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී මේ දිව්‍ය පුරා ඔබ මාරක ගනිමේ මේ දිව්‍ය පුරා මට යහපත් වූයේ ඔබයි මගන්න සෑම සුසුමක් වෙනුවෙන් ගුණ ගයන්නේ මා ඔබගේ සැවලා ස්වාමිනී අපි ඔබගේ නාමය පසසනවා ඔබගේ ගුණ ගායනවා ස්වාමිනී මේ උදෑසන හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා ඔබ මාගේ ජීවනයයි සැමදා යේසුනේ ඔබ මාගේ ප්‍රේමයයි සැමදා යේසුනේ උසස් කරන්නේ මිවා සැමකල් දෙවිතේ ඔබ නම දින්නේ මිවා සැමකල් දෙවිතේ ඔබ යහපත්තේ මට කලා එය සීවන විට සැමවෝදේදී මුළු හදවතින් මගේ සමිදේ තුති පුතන්නේ සැමදා ඔබ යහපත්තේ මට කලා එය සිහිවන විට සැම මොහොතේදී මුළු හදවතින් මගේ සමිදේ තුති පුතන්නේ සැමදා ඔබ මාගේ සැනසුමයි සැමදා යේසුනේ ඔබ මාගේ ප්‍රීතියයි සැමදා යේසුනේ උසස් කරන්නේ මිමා සැමකල් දෙවිතේ ඔබ නම දින්නේ මිමා සැමකල් දෙවිතේ ඔබ යහපත්තේ මට කලා එය සීවන විට සැම මොහොතේදී මුළු හදවතින් මගේ සමිදේ ස්තුති පුතන්නේ සැමදා ස්තුති වේවා ස්වාමිනී ඔබ යහපත්තේ මට කලා ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී ගෞරවය ඔබට මහිමය දෙනවා ස්වාමිනී ප්‍රශංසා වේවා හලෙලූයා ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා එලෙවල්ට අපි ස්තුති කරනවා ස්වාමිනී එතරම් ප්‍රේමයක් ඔබ වහන්සේගේ යහපත්කම නිසා ස්තුති අපට දැක්වුවා ස්වාමිනී හලෙලූයා
Yesus වහන්සේ මැරුණේ අනිසයි. අද මා විදුනේ යේසුස් නිසායි. හලෙලූයා. මේ විදිහට දැසන අපි ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කුරුස පූජාව නිසා ඔබට සියලු ගෞරවය මහිමය දෙනවා. ඔබට ප්‍රශංසා කරන යේසුනි. ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ දයාව නිසා යේසුනි අපි ඔබට ආදරේ. හදවතින්ම ආදරේ. යේසුස් වහන්සේගේ උතුම් වූ අනිගු නාමයට ස්තුති කරමි. මේ කාර්යය අපි වාර දෙනවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේ විදිහේ කාර්යය වාර කරනවා. ඔබ වහන්සේ අපව රැගෙන යන්න මේ මහගෙදර මේ යාඥා කාලය තුල බලවත් වේ. පුදුම දේ ඔබ වහන්සේ යෙරමියා 33 කී පරිදි අපි ආඥා කරන කල ඔබ වහන්සේ අප ජීවිත තුළ පුදුම දේ මහත් දේ කරන්න යනවා ස්වාමිනී. අපි ඔබට ස්තුති කරලා ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. ආමේන් ආමේන් ආමේන්.